අයිබෝවන් කිචන් කෝර්නර් YouTube channel එකට හැමෝම ආදරයෙන් එකතු කරගන්නවා. ඔන්න ඔයා මෙච්චර දවස් හොයපු පැණිවලලු රෙසිපි වලට වඩා වෙනස් නිවැරදිම පැණිවලලු රෙසිපිය අද මම කියලා දෙන්නයි යන්නේ. පැණිවලලු ව්‍යාපාරයක් විදිහට කරන අයගේ රහස් රෙසිපි එක තමයි මේ. ඉතින් ස්වන් රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට හොඳින් පැණි ඇතුළට උරා ගන්නවා වගේම දවස් 4ක් 5ක් පෙගෙන්නේ නැතුව කල් තියා ගන්න පුළුවන් මේ රෙසිපිය බය නැතුව උත්සාහ කරලා බලන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. එතනින් බලා ගන්න. අපි යමු හදන විදිහ බලන්න. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඒ පිටි ග්‍රෑම් 250ෙන්ම පිටි ග්‍රෑම් 100ක් ඒ කියන්නේ අඬු කෝප්පයකින් නම් හොඳට පුරවල කෝප්ප එකක ප්‍රමාණයක් අපි වෙන් කර ගන්නවා. ඉතුරු පිටි ප්‍රමාණය හුලන් නොවදින්න අරන් තියන්න අපිට ඒ ටික ඉදිරියේදී අවශ්‍ය වෙනවා. දැන් පියන හොඳින් වසන්න පුළුවන් භාජනයක් අරගෙන අපි වෙන් කරගත්තු පිටි ග්‍රෑම් 100 එකට එකතු කරගමු. හොඳ අලුත් ටීස්ට් එකකින් තේ හැඳි එකක ප්‍රමාණයකුත් මේකට එකතු කරගමු. දැන් සාමාන්‍ය ඇල් වතුර මිලිලීටර් 100ක ප්‍රමාණයක් අරගෙන ඒකෙන් ටිකෙන් ටික එකතු කරලා මේ පෙන්වන විදිහේ පිටි මෝලියක් අනා ගන්න. පිටි මෝලිය ගොඩක් කනත් නැති, ගොඩක් තියාරුත් නැති අතේ එළෙන පදමට තමයි අනා ගන්න ඕනේ. වතුර ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන් නිසා වීඩියෝ එකේ පෙන්වන පදමට වතුර ටික ටික දාලා අනා ගන්න සැලකිලිමත් වෙන්න. මේ පදමට පිටිමෝලිය අනාගත්තට පස්සේ පියනකින් මේක හොඳින් වහලා පැය 24ක් අපි මේ පිටිමෝලිය පිපෙන්න තියන්න ඕනේ. මේ තියෙන්නේ පැය 24කට පස්සේ අපේ පිටි මිශ්‍රණය මේ වෙලාවේදී පිටි මිශ්‍රණය හොඳින් පිපිලයි තියෙන්නේ. දැන් ඊයේ දවසේ පිටි ග්‍රෑම් 250න් ඉතුරු පිටි ප්‍රමාණය අපි අරන් තියාගත්තා. ඒ පිටි ප්‍රමාණය ඔයා මේ වෙලාවේදී ළඟට ගන්න. මොකද දැන් අපිට ඒක අවශ්‍ය වෙනවා. පිටි මිශ්‍රණය මේ විදිහට හොඳින් කලවම් කරගෙන අපි අරන් තියාගත්තු ඉතුරු පිටි ප්‍රමාණය මේකට එකතු කරගමු. මේ වෙලාවේදී ඇල් ජලය තවත් මිලිලීටර් 100ක් අපට අවශ්‍ය වෙනවා. දැන් අපි ගත්ත වතුර එකෙන් වතුර ටික ටික දාලා අපි ඊයේ අනාගත්තු පිටි මෝලිය පදමටම නැවතත් මේ පිටි මිශ්‍රණය අනාගමු. ගොඩක් කනත් නැති, ගොඩක් තියාරුත් නැති අතේ ඇලෙන පදමට හරියටම අපි කලින් අනාගත්තු පිටි මෝලිය පදමටම මේ පිටි මෝලිය නැවත වතාවක් අපි අනා ගන්න ඕනේ. නිවැරදිම පදම වීඩියෝ එකේ හරියට බලලා අනා ගන්නවා මතක තියාගන්න. මෙන්න මේ පදමට නැවත වතාවක් පිටි මෝලිය අනාගත්තට පස්සේ අපි මේක නැවත වතාවක් පැය 24ක් පිපෙන්න තියනවා හොඳින් වහලා. භාජනය හොඳින් පියනකින් ආවරණය කරලා පැය 24ක් අපි මේක ආයෙත් පිපෙන්න තියමු. මේ තියෙන්නේ තවත් පැය 24කට පස්සේ අපේ පිටි මිශ්‍රණය. මේ වෙලාවේදී පිටි මිශ්‍රණය හොඳින් පිපිලයි තියෙන්නේ. දැන් අපි පැණිවලලු ටික හදාගමු. මේ වෙලාවේදී මම පිටි මිශ්‍රණයට ෆුඩ් කලරින් එකතු කරනවා. ෆුඩ් කලරින් 0.2 එකතු කරලා මම වර්ණය හදා ගන්නවා. නමුත් ඔයා ෆුඩ් කලරින් වලට අකමැති කෙනෙක් නම් මේ වෙලාවේදී කිසිම වර්ණකයක් එකතු කරන්න එපා. ඔයාගේ මිශ්‍රණය හොඳින් කලවම් කරලා ඒකේ දියාරු බව මේ පදමට ඇද්ද කියලා බලන්න. එහෙම මදි ඝනකම වගේ දැනෙනවා නම් ඇල් වතුර තේ හැඳි එකක ප්‍රමාණයක් වගේ එකතු කරලා මම මේ පෙන්වන පදමට ඔයාගේ මිශ්‍රණය හදාගන්න. පැණිවලලු වලට අවශ්‍ය කරන පදම තමයි මේ. මෙන්න මේ විදිහට කැඩෙන්නේ නැතුව එක දිගට වැක්කිරෙන පදමට වගේ පිටි මිශ්‍රණය හදාගෙන දැන් අපි සීනි පැණි එක හදාගමු. මම මෙතන සීනි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. ඒකට වතුර මිලිලීටර් 300ක් එකතු කරගමු. ඔයා ෆුඩ් කලරින් එකතු කරගත්තේ නැති කෙනෙක් නම් සීනි ටිකක් කැරමල් කරලා මේ වෙලාවේදී වගේ පැණි එකේ පාට හදාගන්න. මේ
මේ විදිහට සීනි එක උතුරගෙන එද්දී මම මේකට තව ෆුඩ් කලරින් බිංදු 2-3ක් එකතු කරනවා. අපි මේ පැණි එක නූල් ඇදෙන පදමට උණු කරගන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ පැණි එක උකු කරගන්න විතරයි. මේ වගේ පැණි එක උකු පදමට ආපුවාම ලිප වහගන්න. පැණි එකේ පදම බලා ගන්න. නූල ඇදෙන පදමට ඇවිත් නැහැ. නමුත් ගොඩාක් තියාරුත් නැහැ. සාමාන්‍ය උකු පදමක් හැන්දට දැනෙනවා. අන්න ඒ වෙලාවේදී ඔයාගේ ලිප ඔෆ් කරගන්න. දැන් ලිප ඔෆ් කරලා බාගත්තු පැණියකට දෙහි බෑ එක ඉස්මම මිරික ගන්නවා. මේකෙන් සීනි කැට වෙන්නේ නැහැ වගේම පැණි වලලු වලට හොඳ රසයකුත් එකතු වෙනවා. දැන් මම පැණි වලලු ටික වක් කරගන්න මේ වගේ සෝස් බෝතලයක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට මේ වගේ බෝතලයක් නැත්නම් පයිපින් බෑග් එකක් එහෙමත් නැත්නම් ටිකක් ගන්න ඉටි කවරයක් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන් සිදුරක් හදාගෙන දැන් රත් වෙච්ච තෙල් එකට මේ වගේ පැණි වලලු ටික වක් කරගමු. ගොඩක්ම අඩු ගින්දරේ හොඳට දෙපැත්ත පෙරලෙමින් ක්‍රිස්පි ගතිය එනකන් මේ පැණි වලලු ටික අපි හොඳින් බැදගමු. ලිපේ ගින්දර ප්‍රමාණය බලා ගන්න. අඩුම ගින්දරේ මේ විදිහට දෙපැත්ත පෙරලෙමින් හොඳින් මේ ටික බැද ගන්න. තෙල් එකෙන් බාගත්තු ගමන් පැණි වලලු ටික අපි පැණියකට දාගමු. ඊට පස්සේ ඊළඟට තෙල් එකට වක් කරගන්න පැණි වලලු ටික හොඳ ක්‍රිස්පි ගතියට බැදෙනකන් කලින් බාගත්තු පැණි වලලු ටික පැණි එකේ පැගෙන තිබ්බහම ඇති. ඒ විදිහට ඔක්කොම පැණි වලලු ටික ඔයා බැද ගන්න. දෙපැත්ත පෙරලෙමින් පැණි එකේ හොඳින් ගිල්ල වෙලා පැණි ටික උරා ගන්නකන් ඉඳලා පැණි එකෙන් බා ගන්න. මේ තියෙන්නේ ඒ විදිහට මම බැදගත්තු පැණි වලලු ටික. මේ ප්‍රමාණයෙන් ඔයාලට පැණි වලලු 20ක් 25ක් විතර හදා ගන්න පුළුවන්. පේනව නේද හොඳ ක්‍රිස්පි ගතියට. ඒ වගේම හොඳට ඇතුළට පැණි යහලා හරියම රස පාටට මේ පැණි වලලු ටික තියෙනවා. රස පාට විතරක් නෙමෙයි ඇත්තටම හරිම රසයි. හදලා බලන්න. සොයන් රැකියාවකට ඔයා හොයනම රෙසිපි එක මේක වෙයි. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඒවට උත්තර දෙන්නම්. තවත් මේ වගේම වටින වීඩියෝ එකකින් ඉක්මනින් එන බලාපොරොත්තුෙන් මම දැනට නවතිනවා. හැමෝටම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.